Yo boys, top up කරන්න සල්ලි නැති මගේ අහිංසක දුප්පත් කොල්ලෝ ටික වෙනුවෙන් ගෙනාවු තව සුපිරි වීඩියෝ එකක් මෙවැනකම් ආපු හැමදේම අපේ account එකට නොමිලේ ගමු. top up කරන්න සල්ලි නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අපි intro එකට ගිහින් ඇවිල්ලා කතා කරමු boys. ඒ ගැන යෝ බොයිස් and grills team මොකද වෙන්නේ? ඔන්න වෙනද වගේම ඉතින් හීරෝ සුපිරි වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. sorry. ඉතින් ඔන්න බොයිස් වෙනද වගේම ඔයාලගේ හීරෝ ඔන්න ඔයාලා වෙනුවෙන්ම මගේ උන් වෙනුවෙන්ම මගේ බොක්කලා වෙනුවෙන්ම සුපිරියක් ගෙනත් තියෙනවා. හරිද? පොඩ්ඩක් මේ ගෑණි වයින් කරන කම් මෙතනින් මාළවදී. මාළවදී බා මේ ගෑණි මේක අද දාගත්තාම කෑ කීචි ගානවා. එහෙනම් බොයිස් ඔන්න අපේ කොල්ලෝ ටික මගේ උන් ටික වෙනුවෙන් ඔන්න බොයිස් එහෙනම් අද සුපිරි වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. එකටම කියන්න ඕනේ බොයිස්. එකටම කියන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද මගේ channel එක හැක් වුණා. ඔයාලා දන්නවා ඇති. දැනට දවසකට දෙකකට කලින් මගේ channel එක හැක් වුණා. ඔයාලා සීන් එක දන්නවා ඇති. අර පොපායියට උනේ අන්න ඒ වගේ වැඩක් තමයි උනේ මචං. හරිද? මගේ channel එක හැක් වෙලා කොහොම හරි පාන්දර තමයි හැක් වෙලා තියෙන්නේ. පහු උදේ බලනකොට මචං මට කිසිම මේ කියන්නේ මේල් එක මුකුත් නැහැ. මගේ recovery mail මාරු වෙලා ඊට පස්සේ phone numbers මොකවත්ම නැහැ. ඊට පස්සේ මචං උදේ බලනකොට මේ මචං පාන්දර වැටිලා මචං live එක කිලෝන් මාස් ගෙට ඇස්ලා ඒකේ. හරිද? අම්මට සිරි ඊට ඔය තමයි දැනගත්තේ channel එක හැක් වෙලා කියලා. කොහොම හරි ඒ ටික වෙලාවක් තියෙද්දි දවල් වෙද්දි මචං channel එක පේන්නවත් නැහැ. channel එක චකර බ්ලාස්ට් වෙලා. ඒ කියන්නේ එකපාර location මාරු වෙලා live එකක් play වෙන එහෙම play වෙද්දි පොඩ්ඩක් ඒක YouTube එකේ algorithm එකට මේ හානි කරන scene එකක් නේ. ඒකින්ද YouTube එකෙන් channel එක කොහොම හරි remove කරලා තිබ්බේ පැය 10කට වගේ. කොහොම හරි මචං එදාම රෑ YouTube එකයි අපේ Google support එකත් එක්ක message කරලා email දාලා කොහොම හරි මචං chat කරලා යාලත් එක්ක අපේ channel එක පහුවදා ගත්තා. පැය 24ක් යනත් කලින් ආය channel එක අපි recovery කරගත්තා. YouTube එක partner program එකයි Google support එකේ support එක ඇතුව ඒකෙම මචං YouTube එකටයි Google support එකටයි කිම්ම ස්තුති කරනවා මචං. මොකද ඒක හින්දා තමයි මට channel එක ආයෙ ගන්න පුළුවන් උනේ. ආයෙ මොකද ආයෙ කිසිම හේතුවක් නැහැ. යාළුවෝ ඉල්ලපු document ටික මට දෙන්න පුළුවන් වුණා. මොකද මගේ පළවෙනි channel එක මගේ ඒ subscribers ලකේ ඉඳන් හදපු channel එක මගේ මේ email එක සේරම මගේ phone numbers වලට තමයි මුලින්ම verify කරලා තිබ්බේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මචං. අනික ඒ වෙලෙම හැක් වෙච්ච වෙලේම තමයි මම කිව්වේ. ඒකින්ද ඒක ප්‍රශ්නයක් මුනේ නැහැ. මොකද සමහර කට්ටිය ඉන්න හැක් වෙලා ඔන්න දැන් මාසයක් හරිද සතියක් දෙකක් ඉඳලා එහෙම කතා කරනවා. එතකොට මචං එයාලට කරන්න දෙයක් නැහැ. මොකද no longer හැම හැතිලා ඉවරයි ඒ account වලට. එතකොට එයාලට කරන්න දෙයක් නැහැ. ඒකින්ද ඒකයි ඔයාලගේ මොකක් හරි කියන්නේ YouTube channel එකක්, TikTok channel එකක්, FB page එකක් එහෙම මොකක් හරි නෝත් ඒ අදාළ social media platform වලට ඔයාලා inform කරන්න. එතකොට එයාලා අරන් දෙනවා අඩුම පැය 2-3කින්වත් එයාලට ඔයාලා inform කරන්න ඕනේ මගේ මෙහෙම දෙයක් තිබිලා මගේ නැති වුණා channel එක. එහෙම කියලා එහෙම chat කරලා එයාලත් එක්ක ගන්න ඕනේ. හැබැයි අඩුම පැය 2ක් ඇතුළත වගේ තමයි එයාලත් එක්ක chat කරන්න ඕනි. අඩුම පැය 2 දවසක් ඇතුළත බලනවා එයාලා. නැත්තම් ඊට පහ වෙලා එයාලත් එක්ක chat කරොත් වැඩක් නැහැ. එයාලා ගණන් ගන්න නැහැ. මොකද මෙතර යාට ඔය channel එකේ නුඹනවත් තියෙනවා. ඒ වෙලම chat කරන්න එපා කියලා හිතනවා. ඉතින් මේ ටික කීවේ දැනගන්න තව නැත්තම් තව YouTube කරන කොල්ලෝ ඉන්නවා. තවත් content creators ලා ඉන්නවා. එයාලට දැනගන්න තමයි මම මේ දේ කීවේ. මොකද දන්නේ නැති කට්ටිය එකටම මගේ channel එක හැක්කුනේ. දන්නේ නැති web browser එකකට ගිහිල්ලා. හරිද? ඒකින්ද ඔයාලා කවදාවත් මචං YouTube කරන කිසිම content creator කෙනෙක් දන්නේ නැති ඔයාලා දන්නේ නැති වෙනදා කවදාවත් දැකලා නැති කිසිම site එකකට මචං යන්න එපා. හරිද? මේ වීඩියෝ එක බලන අනිත් කොල්ලෝ ටික මාත් එක්ක තරහ වෙන්න එපා මචං. මොකද මම වැදගත් දෙයක් කියන්නේ උඹලා බයිනවා මම කියවන වැඩි කියලා. මචං මේක කියවන්නේ තවත් YouTube කරන කොල්ලෝ දන්නේ නැති කොල්ලෝ වෙනුවෙන් මම මේක කියන්නේ. වීඩියෝ එකේ මේ තියෙන දේට මම එන්නම්. ඊට කලින් boys කියලා ඉන්න බෑ මේක දන්නේ නැතිවට. මොකද මටත් දැන් ඒ දේ වුණා. ඒකින්ද තව කෙනෙක්ට ඒක දෙන්න වෙන්නේ මම බලා ගන්න බෑ. ඒකින්ද ඔන්න YouTube creators ලද content creators ලට මම මගේ වීඩියෝ බලන කට්ටියට ඔන්න මම කිව්වා ඔයාලා දන්නේ නැති web browsers වලට කිසිම දන්නේ නැති software
කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන්න එපා. I think එයාලගේ ඒ දෙන cookies accept කරන්න එපා. accept කරලා දන්නේ නැති software එකක් download කරොත් ආයේ මචං තප්පර ගාණක් ඇතුළත එයාලා අපේ emails වල තියෙන හැම දෙයක්ම ඔයා මේව කරනවා. අපි recovery email එකක් recovery phone number එකක් දාලා තිබ්බට කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ cookies වලට yes දීපු ගමන් අපේ ඔක්කොම ටික යාලා hack කරනවා. අපිට මචං two step verification notification එකක්වත් එන්නේ නැහැ. මොකවත් මෙන්නේ නැහැ. කිසිම notification එකක් එන්නේ නැහැ මචං. අපේ තියෙන channel ඔක්කොම නැති වෙනවා. යාලා hack කරලා දානවා. මොකද මේ වැඩේ තමයි මට වෙලා තිබ්බ. මම ඇහුවා YouTube එකෙන් මගේ channel එක නැති වෙලා තියෙන කොහොමද යාලා මාව ගිහේ hack කරලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට තමයි boys යාලා කිව්වේ මේ දේ වෙලා තියෙනවා. මෙහෙම දානියල් ඉතනකට දාන ගිහිල්ලා දානියල් software එකක් download කරලා දෙනවා. අන්න එතනින් තමයි මගේ details ටික යාලා අරගෙන hack කරලා තියෙන්නේ කියලා. අන්න ඒකින්ද ඒක මම මචං ඔන්න ඔයාලට කියනවා ඔය එහෙම දන්නේ නැති දේවල් වලට ඔයාලා යන්න එපා. yes දෙන්න එපා. දන්නේ නැති softwares download කරන්න එපා. ඒකෙන්ම YouTube content කරන creators ලට කියන්නේ මචං අනිත් දයව කරන්න නැති මේ වීඩියෝ එක බලන්න අය මචං top up කරන්න සල්ලි නැති අහිංසක අපේ කොල්ලෝ ටිකනේ මචං. ඔන්න ඔයාලත් ඒ එහෙම content creators ලා ඉන්නවා නම් YouTube කරන කට්ටිය ඉන්නවා නම් මගේ වීඩියෝ එක share කරන්න. ඊට පස්සේ top up කරන්න සල්ලි නැති කොල්ලෝ ගොඩාක් ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක share කරන්න. අපි එහෙනම් boys බලමු මේ වීඩියෝ එකේ අද අපේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කොහොමද මේ shop වල තියෙන හැම දෙයක්ම මෙන්න මේ shop වල තියෙන හැම දෙයක්ම අද වෙනකන් ආපු හැම දෙයක්ම හරිද මේ lucky royal වල තියෙන මේ මෙව්වා PT skin gun skin emote මේ හැම දෙයක්ම කොහොමද ෆ්‍රී ගන්නේ නොමිලේ ගන්නේ කියලා අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මේ කීට් මේ ජෙම් මචං බර ගණන් වල කීට් කොහොමද ෆ්‍රී ගන්නේ මේ මෙව්වෙම කොහොමද ෆ්‍රී ගන්නේ කියලා ඔන්න boys අද ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපි නම් boys අපේ වීඩියෝ එකට එමු අද වීඩියෝ එකට එමු එහෙනම් boys මම මොකද ගෙනත් තියෙන්නේ කියලා බලමු එහෙනම්. So boys and girls මං අය one expert app එක ගැන පුංචි මතක් කියනවා. ඔයාලා මතක් කරන්න. මේ මාර්ගයේ ඉස්සෙල්ලා ඉඳන් IPL series එක ආපහු පටන් ගන්නවා. ඔයාලා කරන්න තියෙන්නේ channel එකේ MS live බලන ගමන්ම ලංසු කියන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඒ කණ්ඩායම ඒ මොන teams වැඩිපුර ලකුණු ගහයිද? වැඩිපුර wickets ගනීද? කවුරු වැඩිපුර ලකුණු ගනීද කියලා ලංසු කියන්න. ඒ වගේම තව චූටි පොඩි games ගොඩාරියක් one expert app එකේ ඔයාලා වෙන මග බලන් ඉන්නවා. ඔයාලා කරන්න තියෙන්නේ යට තියෙන comment section එකේ තියෙන registration link එක register වෙන එක විතරයි. ඒ වගේම මේ යටට promo code එක use කරලා ඔයාලට පුළුවන් bonus gifts tag ගොඩාරියක් win කරන්න. ඒ වගේම ඔයාලා win කරන සල්ලි ඔයාලගේ මේ account එකට iPay, UPay, සම්පත් විස්තර bank අසහර ඔයාලගේ wallet එකකටම ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක් කරලා යට ඇටන promo code එකෙන් use කරලා bonus tag දිනා ගන්න. එහෙනම් back to the video. Yo boys ඔන්න ඔයාලට පැත්තෙන් ad එක play වුණා. ඔයාලා ඒකත් ගිහින් check කරලා බලන්න. links මම comment section එකේ තියෙනවා. ඔයාලා ඒ වගේ join වෙලා බලන්න ඒවට. එහෙනම් boys මෙහෙම තමයි මචං අද අපේ වීඩියෝ එක වෙන්නේ. මේ වෙනකන් දැන් ඇවිල්ලා තියෙනවනේ මචං emote ඊට පස්සේ bundle kit අනම්මනම් ඒ ඔක්කොම වෙලා තියෙනවනේ මචං. ඒවා ටික ගන්න හරිද? ඒ ටික ගන්න අලුත්ම proxy මැල්වෙයාර් එකක් ඇවිල්ලා තියෙනවා. මැල්වෙයාර් කියවට අලි තැන්න බෑ හැක් එකක් නමනම් කියලා. හැක් එකක් තමයි. ඒක ඔයාලගේ දැනට රියල් account අර වෙන හැක් වගේ නේ මම මේ හැක් එක රියල් account එකකට දැම්මොත් බෑන් වේද කියන්න මම දන්නේ නැහැ මචං. මොකද මම රියල් account එකකට ඒ හැක් එක දාලා බැලුවේ නැහැ. හරිද? රියල් account එකකට දාලා බැලුවේ නැහැ. ඒකින්ද මම රියල් account එකට නම් අනිවාර්යෙන් දාන්න එපා මගේ දෙයියෝ. අර දාන්න නම් එපා. ඊට පස්සේ දාගෙන මචං බෑන් වුණා කියන්න එපා. ඒකින්ද රියල් account එකට දාන්න එපා. හරිද? සාලි නැති කොල්ලෝ ඉන්නවනේ මචං. දැන් යාලට ඕනේ කොහොම හරි මචං මේ ගන්න ස්කිල් කීට් අරගෙන මචං ඉතින් මැච් වලට දාලා ගැම්මන් කරලන්නේ නෝ නැත්te මේ PT ස්කිල් මේ ගන්න හරිද මේ ගන්න ඊට පස්සේ මේ ඉමෝට් මේ අනම්මනම් මේ ලොබි ඇනිමේෂන් මේ වෝ ගන්න මෙන්න මේ අරගෙන මචං මැච් එකකට බහලා ගැම්මක් කරලන්නේ නෝ නැත්te ලස්සනට ඔයාලගේ ලොබි එක ලස්සන කරගෙන එහෙම ඉන්නේ නෝ නැත්te මේ ස්ටෝර් වල තියෙන බෝල් ඇනිමේෂන් ඊට පස්සේ අනම්මනම් මේ මෙන්න මේ කීට් ඊට පස්සේ මෙන්න මේ අනම්මනම් ඔක්කොම ටික අරගෙන ඔයාලට බොයිස් account එකක් ලස්සනට හදන්න නෝ නැත්තේ ඔයාලට ඒ ටික කරගත්ත හැකි ගැම්මට මම දැන් මේ කියන third party මේක දැම්මොත් හරියද ඒක දැම්මොත් ඒක තියෙන්නේ ඔයාලට sorry මචං මේ මිස් අපට මේ
ඒක දැම්මොත් ඒව කරන්න පුළුවන්. ඒත් එක මචං මගේ නෝ තව account එකක් තියෙනවා හොඳ account එකක්. හොඳ කියන්නේ මේක තරම් හොඳ නෑ. normal account එකක් තියෙනවා වගේ මං ඔයාල් chat අපේ දැන් මේ වීඩියෝ එක බලන set එක කියාගෙන යන්න comment section එකේ දාගෙන යන්න. ඒ account එකට හරිද? ඒ account එකට මම දැන් කියන hack එක දාලා ඔයාලට වීඩියෝ එකක් ඕනේ නෑද? ඒ වීඩියෝ එක කොහොමද කොහොමද hack එක දාන්නේ? ඒ hack එක දාලා gem voice එක gem unlimited ගන්න පුළුවන්. gem මට හැදියට මචං ලක්ෂයක් හෝ මචං මිලියනයක්. ඒතර මට බින්දු ගන්න පොඩ්ඩක් එතන පොඩ්ඩක් කේස් එකක් ගියා. ලක්ෂයක් හෝ මිලියනයක් යනකම් එතන හැක් එක මේව කර හැකි. ඒක මේව කරලා මචං ෂොප් වල තියෙන ඕනේ දෙයක් ගන්න පුළුවන්. හැබැයි gift කරන්න බෑ. හරිද? වෙන account වලට gift කරන්න බෑ. අපි අර දැන් හැක් එක දාන account එකට ෂොප් වලින් buy කරලා එහෙම ගඩ කරන්න පුළුවන්. ඒක real account එකකට පුළුවන් වේද කියලා මම චෙක් කරලා බැලුවේ නෑ මචං. ඒකින්ද මම ඔයාලගෙන් අහනවා ඒක real account එකකට දාලා ඔයාලට වීඩියෝ එකක් දාන්නද? එතකොට ඔයාලට දැනගත්ත හැකි ඒ හැක් එක මොකද්ද? ඒ අනම්මන සේරම ටික එහෙම දාලා ඒ වෙන account එකකට දාලා ඔයාලට වීඩියෝ එකක් ඕනෑද කියලා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්ක boys කලින් කමෙන්ට් මේ වීඩියෝස් වලට like වැඩිම ගත්ත කොල්ලෝ ටික ඉන්නවනේ මචං. එයාලට gift ටික දෙනවා. බය වෙන්න එපා. gift ටික දෙනවා. හරිද? gift ටික දෙනවා. ඔයාලා කමෙන්ට් වලට like ගත්ත කොල්ලෝ set එකට gift ටික දෙනවා මචං. මේ වීඩියෝ එක හදිස්සිය කරන්නේ channel එක නැති වුණා. ඊට පස්සේ එතනේ scene ටික මේ ටික බලපු හින්දා මට time එකක් නැති වුණා වැඩ ටික බලා ගන්න. ඒක හින්දා ඔන්න boys මේ වීඩියෝ එකටත් ඔයාලා දාන කමෙන්ට් වලට වැඩිම like තියෙන කොල්ලෝ දෙන්නේ තෝරගෙන මෙන්න මේ store එකේ තියෙන emote කෝක මේ store එකේ තියෙන emote ටික කෝ මෙන්න මේ emote වලින් කැමති emote දෙකක් දෙනවා. කැමති කියන්නේ මේ gem 299 ට තියෙන emote තියෙන්නේ. අන්නේ emote හරි ඔයාලට නැත්නම් වෙන gift එකක් හරි boys දෙනවා. වැඩිම like තියෙන කොල්ලෝ දෙන්නට වීඩියෝ එක දැන් යනවනේ මචං සතියක් ඇතුළත බලලා වැඩිම like තියෙන කොල්ලෝ දෙන්නට අපි දෙනවා gift දෙකක්. හරිද? ඔන්න එහෙනම් මේ වීඩියෝ එකෙන් උතුවලට gift තියෙනවා. ඒත් ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එකටින්. අර දැන් මම කිව්ව hack එක දාලා ඒක පාවිච්චි කරන්නේ කොහමද? hack එක දාන්න කොහමද? ජෙම් ගියා මේව කරන්න. එහෙම සම්පූර්ණම වීඩියෝ එකක් ඕන නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අයියේ වීඩියෝ එක ගේන්න අයියේ වීඩියෝ එක ගේන්න කියලා. මේ දාන්න අනිවාර්යෙන් chat එකට දාන්න කමෙන්ට් section එකේ දාන්න. එහෙනම් boys අපි අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. මම මේ වීඩියෝ එක දැම්මේ මචං ඒ හැක් එකේ ගෙනල්ලා වීඩියෝ දාලා මචං කවුරු බැලුවේම නැත්තම්. අන්න ඒකයි කලින් ඔයාලගෙන් දැන් අහලා ඉන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. එහෙම ඒ හැක් එක ගේන්න ඕනේ ඔයාලට. real account එකකට දාලා පෙන්නන්න ඕනේ ඔයාලට. එහෙම කියලා අනිවාර්යෙන් chat එකේ දාන්න කමෙන්ට් එකක් දාන්න. එහෙනම් boys අපි අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. අපිත් එක්ක මෙච්චර සෙට් වෙලා හිටපු හීරෝ ගෑන් එකටම ආදරෙයි. අපි නම් boys ඉක්මනට සෙට් වෙමු. අපිට මචං subscribers ලා 30000ට තව සබ්ලා පොඩියෙන්